හරි. අපි කතා කරන්න යන්නේ ඔයගොල්ලෝගේ 18 11 ශ්‍රේණිය 18 වෙනි පාඩම ත්‍රිකෝණමිතිය ගැන. මේ ත්‍රිකෝණමිතියේදී අපි කතා කරන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ ගැන. මේ ත්‍රිකෝණමිතියේදී අපි මේ ත්‍රිකෝණේ පාද හඳුන්වන නම් තියෙනවා. මේ කෝණේ θීටා කියලා ගත්තොත් මේ θීටා කෝණයට ඉස්සර සම්මුඛ වෙලා තියෙන පාදයට අපි කියනවා සම්මුඛ පාදය කියලා. මේක මේ ඍජුකෝණී ත්‍රිකෝණයක ඔයා දන්නවා පාද තුනයි තියෙන්න පුළුවන්. එකක් කර්ණය. ඍජුකෝණේ කෝණයට සම්මුඛ වෙලා තියෙන මෙන්න මේ කෝණයට අපි කියනවා මේ කෝණයට අපි කියනවා කර්ණය කියලා. ඒතර අනිත් පාද මේ කෝණයට සම්මුඛ පාදය කියලා ගන්න. මේ මෙයාට සම්මුඛ වෙලා තියෙන මෙයා කර්ණය. ඍජුකෝණී ත්‍රිකෝණ. එනේ තීටා කියන කෝණයට සම්මුඛ වෙලා තියෙන පාදයට අපි සම්මුඛ පාදය කියනවා. කර්ණය නැතුව අනිත් තීටා කෝණය හැදිලා තියෙන පාදයට අපි කියනවා බද්ධ පාදය කියලා. අන්න ඔන්න ඔය විදිහට තමයි මේකේ පාද ටික අපි හඳුන්වන්නේ. ඊළඟට ත්‍රිකෝණමිතියේදී අපි කතා කරනවා එන විශේෂ ලක්ෂණ සම්බන්ධතාවයක් ගැන. පයිතගොරස් ප්‍රමේයදී කිව්වේ පාදවල වර්ග දන්නවා නම් පාදවල වර්ගයන් පාවිච්චි කරලා අපි පාදවල දිග දන්නේ නැති පාදයක දිග හොයාගත්තනේ. හරි. ඒ වගේ දැන් මෙතනදී අපිට හම්බ වෙනවා ඒ ත්‍රිකෝණ ත්‍රිකෝණයක්මයි. මේකේ තියෙන වැදගත්කම තමයි ත්‍රිකෝණවල පාදවල දිග කීය වුණත් අපිට වැඩක් නැහැ. මෙන්න මේ කෝණය අනුව මෙන්න මේ ඉස්සරහා තියෙන ත්‍රිකෝණේ පාද තුනක් තියෙනවානේ. මෙන්න පාද තුන අනුපාත දැන් අපි කියමු මේක 1යි 2යි කියලා. ඊළඟ මේක 4යි 2යි කියලා. හරි. එහෙම ගත්තොත් මෙන්න මේ අනුපාතය කියන්නේ මෙන්න මේ පාදේ නැත්නම් මේ පාදේ අපි දැනට අපි ලේසියට ගමු මේ පාදේ මේ පාදේ ගමු දැන් ලේසියට. හරි. භාගය. එහෙම නැත්නම් ඒකමයි මේකයි කියන්නේ නේ. එහෙම වෙනව නේද? මේ අනුපාතය වෙනස් වෙන්නේ නෑනේ. මේ ත්‍රිකෝණ ඒක තීරණවනේ. ඒක ඔයගොල්ලන්ගේ ඇඟට තේරෙන්න ඕන. මොන දිග ආවත් මේකේ දාගත්තත් මේ පාදයේ අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. හරිද? ඔන්න අනුපාද අතර තියෙන අනුපාත වෙනස් වෙන්නේ නැහැ කියන එක පදනම් කරගෙන තමයි මෙන්න මේ ත්‍රිකෝණමිතික අනුපාත කියන දේවල් හැදිලා තියෙන්නේ. මේ O level කියන ලෙවල් එකේදී අපි කතා කරන්නේ sin cos tan කියන ත්‍රිකෝණමිතික අනුපාත තුන ගැන විතරයි. ඔයගොල්ලෝ O level වලට ගියොත් cosec set cot කියලා ඔයගොල්ලන්ට හම්බෙයි maths කරන කට්ටියට physics කරන කට්ටියට ඊළඟ ටෙක්නොලොජි කරන කට්ටියට හම්බෙයි. මේ පාඩම් වල විශේෂත්වය තමයි දැන් ඔයගොල්ලෝ maths physics ඊළඟට ටෙක්නොලොජි ස්ට්‍රීම් එකෙන් කරනවා නම් ඕ ඉස්සරහට ඔයගොල්ලෝ ජීවිත කාලේ පුරාටම මේ ත්‍රිකෝණමිතික අනුපාත හම්බ වෙනවා. හරිද? දැන් මේක තමයි බේස් එක. sin cos tan. හරිද? sin cos tan දැන් පාද හඳුන්වන අපි දන්නවා මෙතන පාද මොනවද තියෙන්නේ කියලා. සම්මුඛ පාදය මොකද්ද? බද්ධ පාදය මොකද්ද? කර්ණ පාදය මොනවද කියලා. හරි. දැන් ඊළඟ අපි කතා කරමු. මෙන්න මේ sin කියන්නේ මොකද්ද? cos කියන්නේ මොකද්ද? tan කියන්නේ මොකද්ද? sin කියන එක අපි ගන්නෙ සම්මුඛ පාදයේ විදිහම කර්ණය. මෙන්න මේ අනුපාතය sin θ නම් පාදවල දිගවල මොනවා වුණත් මෙන්න මේ අනුපාතය එකයි. cos θ කියන්නේ බද්ධ පාදයේ විදිහම කර්ණය. tan θ කියන්නේ සම්මුඛ පාදයේ විදිහම බද්ධ පාදය. හරිද? හරි. ඊළඟට ඔයගොල්ලන්ට මතකද දන්නේ 10 වසර නිර්මාණ පාඩමකදී තමයි ඔයගොල්ලෝ මුලින්ම කෝණ නිර්මාණය කරේ. ඒකෙන් මම කිව්වා මෙන්න මේ අංශක 30 45 60 කියන කෝණ ටික අපිට වැදගත් කියලා. ත්‍රිකෝණමිතියේදීත් එහෙමයි ගණන් හදද්දී මෙන්න මේ කෝණවල අගයන් ටික වැදගත්. ඒ කෝණවල අගයන් ගන්න විදිය
ඕගොල්ලොන්ගේ අච්චු පොතේ පිළිවෙලට ලස්සනට තියෙනවා. මම ඒ ටික රිපීට් කරන්න ඕනේ නැහැ. හරිනේ. හරි. ඒ කොටස බලා ගන්න. ඒක අතිශය වැදගත් කොටසක්. කොහොමද මේ වැලියුස් ගන්න කියලා. ඊට පස්සේ ගණන් හදද්දි ඔයගොල්ලන්ගේ මතකයේ තියාගන්න අවශ්‍ය වෙනවා sin. අංශක 30දී පාදයේ දිග අදාළ නැහැ. අනුපාත sin 30දී අනුපාතය කීයද? මූල 3 බෙදීම 2යි. cos 30දී භාගයයි. tan 30දී එක බෙදීම මූල 3යි. මූල 3 හරි. ඊළඟට 45දී 1යට මූල 2යි 1යට මූල 2යි එතන 1යි වගේ ගන්න. tan 45 කියන්නේ 1. හරිද? 60දී භාගයයි මූල 3යි මූල 3. භාගය මූල 3 බෙදීම 2යි මූල 3. මෙන්න මේ වැලියුස් ටික ඔයගොල්ලන්ට ඕන වෙනවා ගණන් හදද්දී. හරිද? හරි. ඊළඟට තියෙන්නේ ඔයගොල්ලන්ට ගණන් හදන්න. ඔයගොල්ලෝගේ ත්‍රිකෝණමිතිය කියලා තියරියක් කියලා තියෙන්නේ ඔච්චරයි. හරිද? දැන් ඔයගොල්ලෝ කලබල වෙන්න එපා. අපිට දැන් sin වගුව ගැන කරේ නෑ, cos වගුව ගැන කරේ නෑ, tan වගුව ගැන කතා කරේ නෑ. මේවා just විස්තරය දෙනවා, ගාන කෝණය දෙනවා, ටක් ගාලා පොත දිගහැරලා වගුව බලනවා, උත්තරේ ගන්නවා, දානවා. එච්චරයි ඒකේ තියෙන්නේ. ඔයාගේ හැකියාව තියෙන්න ඕනේ. මොන හරි ප්‍රශ්නයක් දුන්නම ඒක මේ ත්‍රිකෝණමිතික අනුපාත වලින් විසඳන්න පුළුවන් නම් මේ ත්‍රිකෝණමිතික අනුපාත දාගන්න ඕනේ. ඒක දාගෙන ඒක විසඳ ගන්න ප්‍රවේශය තමයි වැදගත් වෙන්නේ. පොත බලලා වැලියු එක දානවා කියන එක මහ දෙයක් නෙවෙයි. මෙන්න මේ කෝණ අතර සම්බන්ධය, මෙන්න මේ අනුපාත, පාද අතර අනුපාත තමයි මේ අංශක 30දී පාදයේ දිග මොනවා වුණත් ඍජුකෝණීය ත්‍රිකෝණයක sin නගය කියන්නේ මෙච්චර. sin නගයට එන්නේ මෙන්න මේ වැලියු කියන එක ඔයාගේ ඇඟට එන්න ඕනේ. හරිද? හරි. අපි එහෙනම් පොඩි ගාණක් මෙහෙම හදමු. හදලා ඉවරනට පස්සේ මෙන්න මේකට අදාළ සම්පූර්ණ ගණන් තියෙනවා ඔයගොල්ලන්ගේ අභ්‍යාස ගොඩක්. කොහොම බලන්න. උදාහරණ තියෙනවා බලන්න. බලමු මොනවද ටිකක් හොඳ ගාණ. බලමු මේක හරිද කියලා උත්තර ටික හරි නේද? අපි දුන්නා මේක. හරිනේ? හරි. මේ වගේ ගාණක් දුන්නම ඔයාලට තේරෙන්න ඕනේ මේ ගාණ හදමුද අපි? මේක හොඳ යෝගය. මේ වගේ ගාණක් දුන්නම ඔයාලට තේරෙන්න ඕනේ මේකෙන් අහලා තියෙන්නේ ත්‍රිකෝණමිතික මේ ගානට ත්‍රිකෝණමිතික අනුපාත දාලා උත්තර ගන්න පුළුවන් කියලා ඔයාලට තේරෙන්න ඕනේ. ඒක ඇඟෙන් එන්න ඕනේ. ඒක එන්න ඔයාලට මේ අනුපාත ගැන ක්ලියර් අයිඩියා කොහොමද මේ අනුපාත හැදිලා තියෙන්නේ, මේ අනුපාත වලින් මොකද්ද කරන්න පුළුවන් කියලා ක්ලියර් අයිඩියා එකක් ඔයාලට තියෙන්න ඕනේ. දැන් අපි බලමු මේක ඇන්ටනා කණුවක් සිරස්ව තබා ගැනීම සඳහා මේ මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින් ගැට ගසන ලද කම්බියක් අනික් කෙළවර පාලින් ගෙවන කම්බිය අනික් කෙළවර සෙන්ටිමීටර් 5ක් ඈතින් තිරස් පොළවේ පිහිටි කුරුඤ්ඤය තදින් එදෙනසේ කෙළගත ඇත. අචක තියක් වෙන දාගෙන මොළවෙන ඉක්මන කාණේ අනුව විශේෂයෙන් මුදුනේ සිට සෙන්ටිමීටර් 50ක් පහළින් ගැට ගසන ලද හරි. පොඩ්ඩක් මේක වගා ගන්නද? මේක බලන්න. ඉඩෝනේ ගන්න හදාගන්න ඒක. මොකද මේ වගේ මම කියලා තියෙන හැම වෙලෙම මේ වගේ ගණන් හදද්දී වැදගත්ම දේ ගාන හදන විදියවත් මොකුත් නෙවෙයි. රූප සටහන
විරුද්ධ සටහන ඉඳගත්තා කියන්නේ ගානේ 4න් 3ක් ඕගොල්ලෝ කරලා ඉවරයි. ඊට පස්සේ උත්තරේ අරන් දාන එක නිකම් බොරුවට සෙල්ලම් පොඩි ටොයිස් වැඩක්. හරිද? මෙතන කියන්නේ ඇන්ටනා කණුවක් සිරස තබාගෙන සඳහා හිමිදිරින් සිට සෙන්ටිමීටර් 50ක් පහළින් ගැට කම්බියක අනිත් කෙළවර පාමුල සිට මීටර් 50ක් මීටර් 5ක් ඈතින් පොළවේ පිට කුළුමිණි තදින් ඇදෙනසේ ගැට ගසා ඇත. කම්බිය තිරස් පොළව අතර කෝණය අංශක 30ක් වේ. මේක කියන්නේ මෙච්චරයි. ඩකින් කොද්දින් මොකද නැත්තේ delete හරි. මේකේ තව පොඩි වැඩ ගෑල්ලක් තියෙනවා. මෙහෙම ගෑල්ලකුත් තියෙනවා. දැන් අපි ගමු මොකද්ද මේ කියන්නේ කියලා. කණුවේ සිට සෙන්ටිමීටර් 50ක් පහළට ගැට ගසන කම්බියක අනිත් කෙළවර මීටර් 5යි. මීටර් මේක දිග. හරිද? ඒක කියන්නේ සිරස මේ හිටන් රෝඩ් කියන්නේ මේ කෝණය අංශක 30යි. අහලා තියෙන්නේ අපිට හොයාගන්න මෙන්න මේ කණුවේ උස අහලා තියෙන්නේ. මේ සෙන්ටිමීටර් 50ක් මේක එකතු කරගන්න පුළුවන්. මෙන්න මොකද තමයි අපි දන්නේ. මේක දැන් ඉතින් අපි ඇඳගත්තට පස්සේ මේක හදන්න දෙයක් නැහැ කියලා ඔයාලට තේරෙනව නේද? අංශක 30යි. අපි දන්නවා tan අංශක 30 කියන්නේ එයාගේ සම්මුඛ පාදයේ දිග මෙතන x කියලා ගමු දැන්. දන්නා වර්ගණිතයේදී අපි x කියන දාගන්න. ඉතින් බද්ධ පාදයේ මීටර් 5යි. 5 කියලා ගමු අපි දැනට මීටර ඕනේ. හරි. tan 30 අගය අපි දන්නවා. tan 30 කියන්නේ එකයට මූල 3 නේද? ඒක නෑ ඒක හරියට. බලමු. එකයට මූල 3ක්. හරි. tan 30 කියන්නේ එකයට මූල 3 කියන්නේ බෙදීම 5ක්. x සමානයි 5 බෙදීම මූල 3. දැන් ඉතින් මේක විසඳන්න ඕනේ. අපිට කියලා තියෙනවා මෙතන කොයි ගාන මේ ඉතින් අර හරියට දශමයට හැදෙන්නේ නෑ මේ ගණන්. 1.7යි කියලා ගන්න කියලා. හරි සටල. 5 බෙදීම 1.7. හරි මේක විසඳලා උත්තරය ඔයගොල්ලෝ දාගන්න. ඉතින් මේ වගේ සුළු කිරීම කරන්න මෙතන කාලය ගන්නෙ නෑ. ඒක මම පොඩි ලස්සන ගානක් දැක්කා ඔයගොල්ලෝගේ. මෙන්න මේක. ඔයාලා කැමති මේක විසඳන්නද? දැන් tan ගැන හදුවා මේක ඕනේ නැහැ නේද? මේක ගැන හිතුවා. මේක උසස් පෙළ කරන අයියලක් කළා ඉන්නවනම් දන්නවා. ටිපිකල් හැම තැනම එන ගානක් ත්‍රිකෝණිකයි. හරි මේ වගේ 30 60 වුණේ තීටා බීටා ඇල්ෆා එහෙම ඉන්නේ sin 30 cos 60 ආගන්න මේ පද්ධතිය විශේෂත්වය විදිහට එහෙම අයියලක් කරලා ඉන්නවනම් මේ ගානේ මෙතනදී ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා සුළු කරන විතරයි. මේකේ මොකද ප්‍රසාරණය කියන්නේ මොකද්ද? ඒක වැඩක් නැහැ ඔයගොල්ලන්ට. මේකෙදි sin 30 cos 60 ඒකත් හදලිමු. sin 30 cos 60 ධන cos 30 sin 60 sin 60 සමාන 1යි කියලා ඔප්පු කරන්න තියෙනවා. sin 30 කියන්නේ මූල 3ට 2 වැඩි කිරීම. cos 60 කියන්නේ cos 60 කියන්නේ කීයද? x මූල 3ට 2 නාපරි වීට sin 30 කියන කොස්සරෙන්න හරි. ජාන cos 30 අපි දැන් හදාගන්න නම්බර් මට මතක නැහැ ඒක වලින් කියලා. cos 30 කියන්නේ භාගයයි
සයින් 60 සයින් 60 ආයෙත් ඒක නමට බලන්න වෙනවා. මේව මතක තියාගෙන මේ වාසිය තමයි ඕන ඕක. ටක් ගාලා උත්තර දාගන්න පුළුවන් නේ. සයින් 30 කියන්නේ භාගයයි. cos 60 කියන්නේ භාගයයි. cos 30 කියන්නේ මූල තුනට දෙකයි. එතන මූල තුනට දෙකයි. හරි සයින් 60 කියන්නේ. හරි. හරි. එතකොට මට මේ ටික මකන්න වෙනවා. බරබර කරුනේ මට මතක නැහැ දැන් ඇත්තට මේ කතන්දර. sorry. ඉඳන් සයින් 3 කියලා බලන්න. සයින් 3 කියන භාගය. ඒක මේවම බල කරන්න ලෑස්ති වෙන්න එපා. මට ඇත්තටම දැන් මේක මතක නැහැ. මම කාලෙකින් මේ පාඩම කරන්න ආපහු. භාගයයි cos 60 කියන්නේ cos 60 කියන්නේ එතකොට ඒකම තමයි. මේවා හරි දානයි. cos 30 කියන්නේ මූල 3ට 2යිද? ඔව් මූල 3ට 2යි. sin 60 කියන්නේ ඒකම තමයි දාන්න දෙන්නේ. හරිනේ. රිවිව් සඳගෙන යන්නේ. 4 එක විදිහම 4 දාන 3 විදිහම 4 නෙන්නේ. එකයි උත්තරේ. නිකම්ම එකයි. හරි. ඔන්න ඔය විදිහට ඕගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ගානක් කියවලා ඒ අර වැලියුස් ටික මතක තියාගන්න අනිවාර්යෙන්. නේද? ඊට පස්සේ දැන් මෙහෙම දැන් හරියට 30 60 ඕක කෝණ ටික පෙන්නට පස්සේ වෙන කෝණ වෙනවා නම් අපි කලාවක් කියන්නේ මොකද්ද විකලාවක් කියන්නේ මොකද්ද එහෙම කෝණ ප්‍රකාශ කරන විදි තියෙනවා. අංශක ගිය කෝණයක් අංශක ගියද අංශක 30යි කලා 5යි විකලා 2යි ඔන්න ඔය විදිහට කෝණයක් දුන්නොත් හරියට දශමයට ත්‍රිකෝණමිතික අනුපාත ඔයගොල්ලන්ගේ පොත බලලා අපි හදාගන්න විදිය අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. මේ ටික තමයි හાર્ට් එක. මේ ටික තමයි වැදගත්ම දේ. මේක තියෙන ගණන් එකපාරක් දෙපාරක් නෙවෙයි 10 පාරක් හරි ගමන්නේ හදන්න ආයෙ හදන්න. ඊට පස්සේ අලුතෙන් ගණන් හොයාගෙන හදන්න. ඊට පස්සේ උලන්න බය නැතුව අර පොත දිගේ ඇරලා ගණන් හදාගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකෙදි තියෙන්නේ කෝණේ දුන්නාට පස්සේ අනුපාතය පුරුදු කරන්න පුළුවන්. අනුපාතය හොයලා අදාළ දේ කරලා ආයෙක ප්‍රති සයින් ඇන්ටි සයින් ඇන්ටි කොස් ඇන්ටි ටැන් ප්‍රකෘති ටැන්ජන එහෙම තියෙනවා. අපි කතා කරමු. ඊට පස්සේ උත්තරේ එනවා. ඒක හරිම මැෂින් එකක් වගේ. ඒක හිතන්න දෙයක් නෑ ඔයගොල්ලන්ට. හිතන්න තියෙන දේ තියෙන්නේ මෙතනයි. මෙන්න මේ ඔයගොල්ලන්ගේ මේ ත්‍රිකෝණමිතික අනුපාත ගැන මේ තියෙන දැනුම ත්‍රිකෝණමිතික අනුපාත දෙන්නේ 50 සෙන්ටිමීටර් එකතු වෙන්න තියෙනවා. දැන් දැක්ක එක මේ දැනුම අර වගේ ප්‍රශ්න වලට ඇප්ලයි කරගන්නේ කොහොමද කියන එක තමයි දැනගන්න ඕන. ඒ වගේම අපි පොත් පිටල වෙල්ලින්නේ නැහැ. මෙන්න මේ වගේ වැලියුස් එනකොට මේවා 45 30 60 මේ වැලියුස් ඇඟෙන්න එන්න ඕනේ ඔයගොල්ලන්ට කොහොමද එන්නේ කියලා. හරි. ඇති. මේ ටික අදර මම මේ වීඩියෝ එක නවත්වනවා. ප්‍රශ්න පුළුවන් තරම් කරන්න මම ඉක්මනටම ඔයගොල්ලන්ට අර වගු පොත බලලා ගණන් හදන විදිය මම තව අලුත් වීඩියෝ එකකින් කරන්න. හරිනේ. එහෙනම් කට්ටියටම ජය වේවා.